මම ඉදිරිපත් කරන නව නිර්මාණය තමයි මේ කිරි කැපීම සඳහා වැඩි දියුණු කළ රබර් කිරි කැපීමේ පිහිය. මේක අපි දැනට භාවිතා කරන පිහියෙන් සාමාන්‍ය රබර් ගසක් කිරි කැපීමේදී කැපුම් හොඳ පුහුණු කිරි කැපීම් කරුවෙක්ට තමයි නියම විදියට ක්‍රමානුකූලව කිරි කැපීම සිදු කරන්න පුළුවන්. නමුත් මම ඒ පිහියම පරණ පිහියම වැඩි දියුණු කරලා තියෙනවා. ඒකෙදි කිරි කැපුම් කරුවන්ට කිරි කැපීමේ ගුණාත්මක භාවයක් ඇතුව හොඳින් කිරි කැපීම සිද්ධ කරන්න පුළුවන්. මෙහිදී වැඩි කිරි කැපීම වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ලේසියෙන්ම. අනිත් කාරණේ තමයි පුහුණු හුඟක් පුහුණු කැපීම් කරුවෙක් නොවුණත් අර්ධ පුහුණු කිරි කැපීම් කරුවෙක්ට සහ සාමාන්‍ය පුද්ගලයෙකුට උනත් මේ පිහි භාවිතයෙන් හොඳ කිරි කැපීම් කරුවෙක් කරන විදිහට ගුණාත්මක භාවයෙන් යුක්තව කිරි කැපීම සිදු කරන්න පුළුවන්. සාමාන්‍ය කිරි කැපීමේ පිහියේදී අපිට පේනවා මේ පේන සාමාන්‍ය කිරි කැපීම පිහියක් ඒකෙත් තියෙන්නේ දෙපැත්තේ තියෙන තල දෙක දෙපැත්තේ තියෙන දාර දෙක සහ මැද කොටකරුවට උවමනා ප්‍රමාණයට අපි කියන අඟලකින් 20න් එකක් නෙමෙයි ඔහුට උවමනා ප්‍රමාණයේ පොත්තක් ඉවත් කරගන්න තමයි මේ පිහිය උදව් වෙන්නේ. නමුත් නව නිර්මාණයේදී කරලා තියෙන්නේ ඒ දෙපැත්තේ තියෙන දාර දෙකේ යටින්ම සෙන්ටිමීටර් 1.5ක් උස සෙන්ටිමීටරයක් පමණ ගැඹුර ඇලියක් සාදලා තියෙනවා. ඒ වගේම මේ දාර දෙක ඇතුළට පොඩ්ඩක් අංශක 3ක විතර ඇලයකට තමයි හදලා තියෙන්නේ. මේකේ අපි මුහත් තියන කොටස ඇලියේ කෙළවරවල් දෙක විතරයි. ඊට ඉහළින් තියෙන දාරේ කොටස් දෙක අපි මුහත් කරන්නේ නැහැ. එතකොට කිරි කැපුම් කරුවට කිරි කපන්න පුළුවන් යට තියෙන ඇලියේ මුහත් කරපු කොටසෙන් විතරයි. ඒ කොටසේ උස මිලිමීටර් 1.25ක් නිසා කොටසක් ඉවත් කරන්න තමයි නිතරම මේ පිහියෙන් උදව් වෙන්නේ. කපන්න ගියොත් පිහිය ඊට උදව් කරන්නේ නැහැ.